ඔබ විනාඩියක් අරගෙන කල්පනා කරලා බලන්න මීට අවුරුදු 15කට විතර කලින් තිබුණ මොබයිල් ෆෝන් එකක් ගැන. මට හොඳටම විශ්වාසයි ඔබේ ඔළුවේ මැවුන ෆෝන් එක Nokia මොඩල් එකක් කියලා. ඒත් අද වෙනකොට Nokia ෆෝන් කෝ? කලක් ලෝකේ ජනප්‍රියතම මොබයිල් ෆෝන් එකට මොකද වුනේ? අද කවුරු ගාවත් Nokia ෆෝන් එකක් දකින්න ලැබෙන්නේ නැහැ. සමහර විට ගෙදර පරණ බඩු තියෙන ලාච්චුවක Nokia ෆෝන් එකක් ඇති. ඒත් අපි කවුරුවත් Nokia ෆෝන් එකක් පාවිච්චි කරනවා දකින්න ලැබෙන්නේ නැහැ. 2012 දී Nokia සමාගම නිල වශයෙන්ම බංකොලොත් වුණා. 1998 දී ලෝකේ ජනප්‍රියම ෆෝන් එකේ ඉඳලා අද වෙනකොට මාකට් එකේ හොයාගන්නවත් නැති ෆෝන් එකක් වෙනකන් Nokia ඇද වැටුණු කතාව ගැනයි අද සටහන. Nokia සමාගම මැරුණ හැටි හරි පුදුමයි. Tamanගේ සාර්ථකත්වයේ මුදුනේම ඉන්නකොට හරි ඉක්මනට මිනිස්සුන්ගේ ලෝකෙන් Nokia සමාගම මැකිලා ගියා. ඒක හරියටම ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ හිටපු එල්විස් ප්‍රෙස්ලි මිය ගියා වගේ. Nokia ෆෝන් එකක් දකින්නට නැති වුණාට අපි බොහෝ දෙනාගේ හිතේ Nokia ෆෝන් එකක් ගැන මොකද්ද ආදරණීය හැඟීමක් තවම ඉතුරු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. Nokia 3310 1100 වගේම 1110 වගේ ෆෝන් සමහර විට ඔබගේ පළමු මොබයිල් ෆෝන් එක විදිහට භාවිතා කරන්නත් ඇති. ඔබේ පළවෙනි මොබයිල් ෆෝන් එකේ මොඩල් එක මොකක්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අපිට කියන්න. ඒක Nokia ෆෝන් එකක් නම් ඒකේ මොඩල් එක කියන්නත් අමතක කරන්න එපා. Nokia අදටත් මොබයිල් ෆෝන්ස් හදනවා. ඒ HMD Global කියන සමාගම යටතේ. ඒ වගේම ෆින්ලන්ඩ් සමාගමක් වුණ Nokia අදටත් ව්‍යාපාර ලෝකේ ඉන්නවා. දුරකථන ජාලා පහසුකම් සහ තවත් විවිධ ඉංජිනේරු කාර්යයන් Nokia සමාගම අදටත් කරගෙන යනවා. ෆින්ලන්ඩ් වල Nokia කියන නගරේ ස්ථාපනය වුණ මේ සමාගම 1865 ඉඳලා හැදුවේ කඩදාසි. පසුව ටයර් හා වෙනත් විවිධ නිෂ්පාදන මේ සමාගම නිපදෙව්වා. 1981 දී තමයි Nokia පළමුවෙනි මොබයිල් ෆෝන් එක හැදුවේ. ඒක අපි කවුරුත් කියන විදිහට ප්‍රමාණයෙන් ලොකු ගඩොල් භාග ෆෝන් එකක්. මේ මොබයිල් ෆෝන් එක මාකට් එකට ඒමත් සමගම Nokia සමාගමේ සේල්ස් අහස උසට ගියා. ඒ වගේම Nokia සමාගමේ ලාභය වැඩි වෙන්න පටන් ගත්තා. 1991 ඉඳලා 1995 අතර කාලයේදී Nokia සමාගමේ සේල්ස් ඩබල් වුණා. වෙළඳපොළ වටිනාකම 10 ගුණයකින් විතර වැඩි වුණා. 1998 දී ලෝකේ බෙස්ට් සෙලිං ෆෝන් එක උනේ Nokia. 1998 දී Nokia 7110 සහ 5110 ෆෝන්ස් ලොව පුරා ජනප්‍රිය වුණා. ඒ වගේම 1999 දී මාකට් එකට ආපු 3210 ෆෝන් එකත් සෑහෙන ජනප්‍රිය වුණා. 2000 දී තමයි එදා මෙදා තුර මොබයිල් ෆෝන් ලෝකේ ජනප්‍රියතම. ඒ වගේම කවදාවත් කැඩෙන්නේ නැති Nokia 3310 ෆෝන් එක මාකට් එකට ආවේ. ලොව පුරා 3310 ෆෝන්ස් මිලියන 160ක් විතර අලෙවි වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට Nokia සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 350ක් දක්වා වැඩි වුණා. Nokia සමාගම මොබයිල් ෆෝන්ස් වලින් ලෝකේ අංක 1ට ආවේ 3310 ෆෝන් එකේ මාකට් එකට එමත් සමගම. 2002 දී Nokia පළමු කලර් ඩිස්ප්ලේ ෆෝන් එක හැඳුන්වා දුන්නා. ඒ 3510i කියන ෆෝන් එක. සමහර විට ඔබේ අතෙත් මේ ෆෝන් එකක් ඒ කාලේ තියෙන්න ඇති. 2001 දී Nokia 7650 ලෝකේ පළමුවෙනි කැමරා ෆෝන් එක විදිහට Nokia සමාගම විසින් වෙළඳපොළට හඳුන්වා දුන්නා. ඊට පස්සේ අවුරුද්දේ ඒ කියන්නේ 2002 දී Nokia 6650 පළවෙනි 3G ෆෝන් එක හඳුන්වා දුන්නා. මේ විදිහට දිගින් දිගටම මොඩිෆිකේෂන්ස් ගොඩක් එක්ක ෆීචර්ස් ගණනාවක් තියෙන ෆෝන් ගොඩක් එක දිගට මිනිස්සුන්ට දෙන්න Nokia සමාගම සමත් වුණා. Nokia සමාගම මාකට් එකේ තරගයක් තිබුණෙම නැති තරම්. ඒ වගේම 2008 අවුරුද්දේ Nokia සමාගමට සුපිරි අවුරුද්දක් වුණා. අමතක කරන්න එපා 2007 දී තමයි පළමුවෙනි iPhone එක හඳුන්වා දුන්නේ. ඒත් පළමු iPhone එක ඒ තරම් හොඳට මාකට් එකේ perform කරේ නැහැ. 2008 දී Nokia ෆෝන්ස් මිලියන 472ක් විකිනෙද්දී Samsung ෆෝන් විකිණුනේ මිලියන 295යි. Apple iPhones විකිණුනේ ඊටත් අඩුවෙන්. ඒ ෆෝන්ස් මිලියන 209ක්. 2018 දී ලෝකේ මොබයිල් ෆෝන් මාකට් ෂෙයා එකෙන් 38.6% තිබුණේ Nokia වලට. ඒක Apple සමාගමට තිබුණ මාකට් ෂෙයා එක වගේ 3 ගුණයක්. මේ අතරේ හරි අපූර්ව වැඩක් වුණා. Nokia ෆෝන්ස් වල හાર્ඩ්වෙයාර් වල ක්වොලිටි එක කොයිතරම් හොඳද කියලා අපි හැමෝම දන්නවනේ. ඒත් Nokia සමාගම ඔවුන්ගේ ෆෝන් වල භාවිතා කරපු ඔපරේටිං සිස්ටම් එක උනේ Symbian කියන සිස්ටම් එක. Apple සමාගමේ iOS ඔපරේටිං සිස්ටම් එක හඳුන්වා දීමත් සමගම ෆෝන්ස් පාරිභෝගිකයන් ඒකේ තිබුණ cool features වලට ඇදිලා ගියා. මේ තරගයට මුහුණ දෙන්න Nokia සමාගමට අලුත් ස්මාර්ට්ෆෝන්ස් මාලාවක් මාකට් එකට දැම්මත් Apple iPhone එකේ ඔපරේටිං සිස්ටම් එක වගේ භාවිතයට පහසු ඔපරේටිං සිස්ටම් එකක් හදන්න Nokia සමාගමට බැරි වුණා.
ඔවුන්ගේ සිම්බියන් කියන සිස්ටම් එක මොඩිෆයි කරන්න ඔවුන්ට ටිකක් අමාරුණා. ඇත්තටම කියනවා නම් නොකියා හොඳ ෆෝන්ස් හැදුවා. ඒත් ඒවට තිබ්බේ කාලයට ගැලපෙන විදිහේ ඔපරේටිං සිස්ටම් එකක් නෙමෙයි. 2011 නොකියා සමාගමේ CEO කම්පැනි එක පාඩු ලබන බවත් නිල වශයෙන් බංකොලොත් බවත් කිව්වා. දැන් ඔබට තේරෙනවා ඇති කලක් ලෝකේ හොල්ලපු නොකියා ෆෝන් කම්පැනි එක 2011 දී ලෙඩ ඇඳට වැටෙන්න හේතු වුණේ Apple සමාගමේ නව සොයා ගැනීම මාලාව කියලා. නොකියා සමාගම බංකොලොත් වෙනකොට Apple සමාගමේ සේල්ස් 330කින් වැඩි වුණා. නොකියා සමාගම Microsoft එකත් එක්ක එකතු වෙලා Windows operating system එක තියෙන Nokia Lumia phone market එකට දැම්මේ මේ අතරේ. සමහර විට ඔබත් මේ Nokia Lumia phones එහෙමත් නැත්නම් Windows phones පාවිච්චි කරන්න ඇති. iPhone එකේ තිබුණ features ඔක්කොම වගේ මේ Lumia phone එකෙත් තිබුණා. ඒත් එක්කම Android phones market එකට ආවේ Samsung, HTC, LG වගේ brands name වලින්. මේ තරඟයට මුහුණ දෙන්නට Windows operating system එකත් එක්ක වුණත් Nokia සමාගමට බැරි වුණා. ලෙඩ ඇඳේ හිටපු නොකියා සමාගමේ මළගම පටන් ගන්නේ දැන්. එවකට නොකියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා නොකියා සමාගම Microsoft සමාගමට විකුණන්නට තීරණය කරා. ඒ ඩොලර් බිලියන 7.6කට ටික කාලයක් Microsoft සමාගම යටතේ තිබුණ නොකියා පසුව ඩොලර් මිලියන 350ක් වගේ සුළු මුදලකට Foxconn සමාගමට අලෙවි කරේ 2016 දී. ඒත් එක්කම නොකියා සමාගමේ සේවකයන් 7000කට පමණ Tamanගේ රැකියාව අහිමුණා. ඒ විදිහට තමයි නොකියා සමාගම නැති වෙලා ගියේ. 2023 වගේ ඉඳලා නොකියා සමාගම කම්බැක් එකක් දෙන්න ලොකු උත්සාහයක් දරනවා. අලුත් මොබයිල් ෆෝන්ස් කීපයකුත් මාකට් එකට රිලීස් කරා. ඒත් අද වෙනකොට නොකියා සමාගමට මොබයිල් ෆෝන් මාකට් එකෙන් හිමි වෙලා තියෙන්නේ 100%ක් වගේ කුඩා ප්‍රතිශතයක්. Apple හා Samsung සමාගම් මේ වෙනකොට මොබයිල් ෆෝන් මාකට් එක සම්පූර්ණයෙන්ම වගේ නතු කරගෙන තියෙන නිසා නොකියා ෆෝන්ස් ආපහු පාරිභෝගිකයන්ගේ අත්වල දකින්න ලැබෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි කියලයි අපි නම් හිතන්නේ. නොකියා ෆෝන්ස් ගැන ඔබ මොකද හිතන්නේ? ඔබ කැමතිද ආපහු නොකියා ෆෝන් එකක් භාවිතා කරන්න? ඔබේ අදහසත් අපිට කියන්න. මේ වගේම තවත් රසවත් වීඩියෝ එකකින් ආපහු හමු වෙන තුරු අදට ගිහින් එන්නම්.